අපේ භාග්‍යවත් අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පාරමිත සියලු ශාස්ත්‍රූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පිහිටනවා. මොකක් නිසාද? අපේ තථාගත ශාස්ත්‍රූන් වහන්සේ රාගය දුරු කර සෙයින්ද, ද්වේෂය දුරු කර සෙයින්ද, මෝහය දුරු කර සෙයින්ද අරියත් නම් වනසේක. ඒ නිසා රාග, ද්වේෂ, මෝහයන් ප්‍රහාණය කළ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේ විසින් අපට අනුදැන වදාලා ආමිෂ පූජාච පටිපත්ත පූජාවන් දෙකක් සඳහන් කරනවා. ආමිෂ වශයෙන් කරන පින්කම්, ප්‍රතිපත්ති වශයෙන් සීල් සමාදන් වෙලා බණ භාවනා කරගෙන හිත දියුණු කර ගැනීම ප්‍රතිපත්තිමය පින්කම් කියන වර්ග දෙකක්. ඒ විශේෂයෙන් මේ ආමික පින්කම් අතර වාර්ෂිකව කරගෙන යන කටින මහා පින්කම. මනුෂ්‍යයන් අතර මේ ගිහි පින්වතුන් තමයි මේ පින්කම කරගෙන යන්නේ. නමුත් අපහසු තැන්වලදී අපි පිරිකර මහා සංඝයා වෙනුවෙන් යමක් සද්ධාව තියෙන දායක සදහැවතුන් මතක් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේ සුදුසු අයට බාර දීලා පිරිකර සකස් කරගෙන කටින දවසේදී පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය වර්ෂයේදී මේ අපේ මහත්මයලා විශේෂයෙන් ගිය අවුරුද්දේ පිරිකර ගියලා මේ ස්වාමීන් වහන්සේලා 50කට විතර පිරිකර ප්‍රමාණයකට හෙල්පින් හෑන්ඩ්ස් කල්යාණ මිත්‍ර එයන් සියලු දෙනාගේ නමින් ඇසී ගිය මේ ඥාතීන් වෙනුවෙන් අපි පින්කම් කරලා පින් අනුමෝදන් කළා. ඒ මොහොතේ තමයි මේ වතාවේ එන්නයන් වහන්සේ විශේෂයෙන් සංවිධානය කරලා ඒ සංවිධානයේ අපේ මහත්මයාගේ ආයතනයේ පිරිස එක්රැස් වෙච්ච මම හිතන්නේ පැහැදිලි පිරිසක් ඉන්නවා. අපි මම 18 දෙනෙක් මම හිතන්නේ සකස් කරලා තියෙනවා. අපි ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම තමයි මේ වචන කීපයක් අපි සිහිපත් කරන්නේ. केवल ऐसा विकर यदिदं कथायो कथबेदिनो दुर्लभो लोकस्मिन् කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. තමන්ට උදව්වක් කළොත් උපකාරයක් කළොත් කරපු උදව් උපකාර මතක තබාගෙන ප්‍රත්‍යුපකාර දක්වනවා නම් සත්පුරුෂෝ විදියටයි සඳහන් කළේ. ඒ නිසා මේ පින්කම සත්පුරුෂ පින්කමක්. මොකද මේ නැතිවෙච්ච දෙනාගේ මේ හැම කෙනෙක්ම කියන්නේ එකම කතාවයි. මේ නැතිවෙච්ච තමන්ගේ අම්මට පින් අනුමෝදන් කරන්න. තමන්ගේ නැතිවෙච්ච අතීතයේ ආච්චිලා සීයලා අයයට පින් අනුමෝදන් කරන්න. තමන්ගේ සහෝදරයාට පින් අනුමෝදන් කරන්න කියන මෛත්‍රී අදහස තමයි සඳහන් කරන්නේ. එතකොට මේ විශේෂයෙන්ම මව්පියන් දෙපළ පිළිබඳව සිහිපත් කරනවා. මාතා පිතෘණං ගුණෝ අචින්තු අම්මා තාත්තා ගුණේ අප්‍රමාණයි. අපි හැම කෙනෙක්ම මේ අද මේ ජීවිතේ මේ ස්වභාවයෙන් පාත අපේ යහපත් මව්පියන් නිසා මව්පිය වැඳිය යුතු, පිළිය යුතු, ගරු කළ යුතුයි. ඒ වගේම අපි හැම කෙනෙකුගේ යුතුයකම තමයි මේ නැතිවෙච්ච ඥාතීන්ගේ අවසාන කොටස අපි හැම කෙනෙක්ම යුතුයකම් ඉෂ්ට කරන් දුවේ පුතෙක් නම් මේ මව්පියන් දෙපළගේ අවසාන කොටසේ සිහිනුවණින් එයාගේ ජීවිතය අවසන් කරන්නට අවශ්‍ය වෙන බෙහෙත් පහසුකම් සකස් කරලා දෙන්න ඕන. යම් කිසි පියෙක් කිව්ව අනේ මගේ පුතා මට මේ කරන උදව්වෙන් ඔබ නිවන් දැකපන් කියලා මේ මවක් පියක් අපට ආශිර්වාද කළොත් අනිවාර්යයෙන් මේ මව්පියන්ගේ වචනේ අපට ඒකාන්තයෙන් ඊට සිද්ධ වෙනවා. ඒ නිසා මේ විදිහට මව්පියන් තමගේ නැතිවෙච්ච ඥාතීන් සීයා ආච්චි නැන්දලා මාමලා බාප්පලා පුංචිලා කියන මේ වගේ පිරිස තමයි මේ පින්කමේ මේ 18 දෙනාම කියන්නේ එකම කතාවක් නම් ටිකේ විතරයි වෙනස පවතින්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මේ කරගත්ත පින්කම් වල විශේෂයෙන් මේ ශක්තිය බලය තුලින් නැතිවෙච්ච මේ සියලු දෙනාගේම ඥාතීන්ට මව් පැත්තෙන් පියාගේ පැත්තෙන් ඒ ඥාතීන් අතුරු පරම්පරාවගත ඥාති බඳු වර්ගයාට මේ පින් ලැබේවා. මේ උදාාර පවිත්‍ර කුසල ආනිසංස බලයෙන් සියලු දෙනාට දිව්‍ය ආශ දිව්‍ය වර්ණය දිව්‍ය බලය දිව්‍ය ප්‍රඥාව ලබාගෙන නිවන් දකින්න අපේ සියලු ඥාතීන්ට හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට විශේෂයෙන් මේ පින්කම් කරන්නේ වර්තමාන ජීවත් වෙන මේ අපේ මහත්මයලා එක්කෙනෙක් ප්‍රධාන වුණත් මේ සංවිධානාත්මකව මේ පිරිස ගිය වතාවේ මම මුලින් සඳහන් කළා වගේ ගිය වතාවේ මේ සංඝයාගෙන් මේ විදිහේ පින්කම් කළා. ඒ පිළිකරටකින් තමයි අපි විශ්වාසයෙන් තමයි ඉන්නේ. මොකද අපේ කට්ටියට කියලා මෙහි ටිකක් අපහසුයි. බොහොම රුපියල් 5000ක දෙයක් එක දෙනෙකුට දෙන්නත් දෙතුන් දෙනා තුන් හතර දෙනා එකතු වෙලා තමයි කරගෙන ඉන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒ වුණාට මම කියන කට්ටිය එකතු වෙලා කරන්න බෑ. කට්ටියකට එයාලට පුළුවන් විදිහට අපි ඉඩ දීලා අපේ පුළුවන් අයත් අරතන ස්ථානික වශයෙන් අපි සකස් වීමක් වෙලා තමයි මේ කරගෙන යන්නේ. ඒක ඒ නිසා helping hands කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටම අපි මේ සිටින් අපි පැමිණි මේ අපේ මහත්මයා ඇතුළු පැමිණි නොපැමිණියත් ඒ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරන්නේ ආවුස යස සාචේවෝ වන්නනේච සචේනච සචේ භෝග පරිමුණුපෙච්ච ආවුසේ වර්ණේ බලේ ප්‍රඥාව වැඩෙන වාසනාවන්ත පින්කමක්. ඒ නිසා හැම කෙනෙක්ම මේ කරන පින්කම් වලින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ලබ සම්පත නිරුක්ති වේවා ආවුසේ වැඩිවා වර්ණේ වැඩිවා බලේ වැඩිවා විශේෂයෙන් කරගෙන නැකිට ආයතන දිනු වේටවල පවත්වාගෙන යන්න මේ කටි
විශේෂයෙන් නැවත අපි සිහිපත් කිරීමක් කරන මහත්වෝ අපි මේ ඉදිරියේ හදලා තියෙන එකට කෝටියක් විතර වියදම් කරලා බුදු පිළිම හදලා තියෙන කෝටියකට වැඩි. ඒකට මේකට අපි ස්වාමීන් වහන්සේලා 100ක් නමකුයි මෑණිලා 50කුයි වඩම්මන්න හිතනවා. හැබැයි මේක වඩම්මන්න හිතන්නේ ජනවාරි මාසේ 31 මගේ උපන්දිනේ. ඒතකොට උපන්දිනේ තමයි මේ කරන්නේ අවුරුදු දෙකක් හරියටම ගියා බුදු පිළිම හදන්න. ඒකට එදාට අපි බලාපොරොත්තු වෙනවා සංඝයා වහන්සේලා වඩම්මලා දාන දීලා දාන පින්කමක් කරලා පිළිතර පූජා කරලා එතකොට සංඝයා වඩම්මලා දවස් 7ක් පූජාවක් තියලා හත්වෙනි දවසේ එළිය වැටෙනකම් පිළිස් කියලා පහුවදා විදිහට සංඝයාට අර දාන පින්කම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි ලොකු පින්කමක් යෝග තැනක හිතන්නත් අපහසුයි. නමුත් මගේ හිත දුර්වල කරගන්නේ අම්මා හිතන කල්යාණ මිත්‍රයෝ අපිට ඉන්නවා. ඒකනේ පින් කරන් දැකලා ඉන්න අපි ලංකාව තුල මේ මේ පින්කම් වලට අපි ගෙවල් වල ගියේ ඉල්ලන්න ගියේ මොකක් නේ මේ වගේ ඔය පිළිමිටම කට්ටිය මුදල් ගෙනල්ලා දුන්නා. ඒ වගේ මම හිතනවා මේ පින්කම අපිට කරන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේකටත් අපිට කට්ටිය කියලා අපිට සහයෝගයක් අනිවාර්යයෙන්ම දාරගත්තොත් කරගෙන යන්න පුළුවන් මාර්ග තුනක් තියෙනවානේ. කරගෙන පුළුවන් කතා කරපුවාම තේරෙනවානේ. එතකොට දැන් අපිට අවශ්‍යතාවයක් මම එකක් කියලා කියන්නේ මට මොකද 150ටම දාහේ දැන් මේ පින්කම් වල අපි ගමේ බෙදලා එකතු කරලා දෙනවා. නමුත් ඒක කරන්න බෑ. ඒක වගේ වෙන්නේ. ඒ නිසා අපි දැනකට කතා කරලා වෙන ආයතනයකට කතා කරලා ඔක්කොම පුටු මේස් බම්බු ටිකත් එක්කම ඒලා අපිට හදලා දෙනවා. ඒලා සකස් කරලා අපිට තියෙන්නේ අර මුදල් දෙන විතරයි. ඒ විදිහට තමයි හිතලා තියෙන්නේ. ඒතකොට මේ පැත්තේ දාන ටික සම්විධානය කිරීම තියෙනවා. ඊට වාහන ගාස්තුව අපි ඔය 150 වෙනකොට මම හිතන්නේ ලක්ෂ 8ක් විතර යනවා. කලපුරුදු විතරිය ලක්ෂ 8ක් වගේ හම්බුනේ 150 වටකට. ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා ටිකක් විතරක්ම හොයන්න හිතනවා. ඉතින් අපි පන්දලා පිළිමටක් දෙනවා. එහෙම අපේ දෙයක් නැහැ. නමුත් මම උත්සාහ කරනවා මොකද මේ ස්ථානේ අලුත් තැන. ඒ නිසා උත්සාහ ගන්නවා ආරණ්‍ය ස්වාමීන් වහන්සේලාට ඉඳලා පිළිපද එහා පඩ යන්න දාලා පිළිපද දීලා 100ක් විතර තුල ලස්සන කියලා. එතකොට එතන දාන ටික මෑන් දී පිළිපද ගිහින් එතන කොටස අපි දෙක මේ වදන්නේ මේකට. එතකොට තට්ටු දෙකේ එකට අපිට 50 යට 50 ඉත 50 එතන 50 එතන අපිට දාන දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. එතකොට ඒ ගමන් පාසුව හොයා ගන්න ඕනේ. ගමන් පාසුව ඒ වාන්ට ඒක සකස් කරගන්නවා. පිළිකර ටික සකස් කරගන්න වෙච්ච. ඒකට අනිත් ඒවා තමයි දන්තලක් දෙන්න සංවිධානය කරනවා. ඒක මේ වගේ පිළිසක් කරනකොට කොහොම 5000කට එහා පිළිසක් වෙනවා. මම ගිය සැරේ දැකපු දෙයක්. ඒක නිසා මම හිතුවා තියෙන දන්තලක් දෙන්න. දැන් තෝරලා දෙන්න එයාලට දෙන්න බෑ. ඉතින් ඔක්කොටම 12න් පස්සේ වැඩසටහන ඉවර වෙනකන් රෑ 10 වෙනකම් දන්තලක් දෙන්න. එතකොට ඒක කට්ටියක් සකස් කරගෙන එයාලට බාර දීලා ඔය එයා දැන් කට්ටිය මේ කියලා දෙන්න කට්ටියට බඩු වල දෙන්නේ. මම කිව්වා හරි මම බඩු වල දෙන්න 5000කට හරි එයා කිව්වා ඕන තරම් දෙන්න අයලා වාහන තියෙනවා එයා කරන අය. එතකොට වැඩ කරන කට්ටියට දෙන්න පුලිය දෙන්න මට මොනවක්වත් ඕනේ නැහැ. මගේ වාහන තියෙන ලෝ තියෙන ගෙදර උයලා ආම්බරු 12ට ගේන්න කියලා නම් 5000ට මම ඒ වෙලාවට ගෙනල්ලා දෙනවා. මම කිව්වා එහෙම නේ කොටස් ගෙනල්ලා දෙන්න. එහෙම කියලා දැන් එහෙම කට්ටියක් කතා කරගෙන ඉන්නවා. ඒකට අපහසුයි කියලා මම හිතන්නේ. නෑ අනිවාර්යයෙන්. අපහසුයි කියලා සංවිධානාත්මක වැඩ පිළිවෙල වෙනවා. ඒ නිසා මට මේකත් කටයුතු අනිවාර්යෙන් ආමුදුනේ. මේකට දායක වෙන්න අනිවාර්යෙන්. කට්ටිය කතා කරලා පුළුවන් තාවුක අනිවාර්යෙන් ආමුදුනේ. පවතින දෙයකට නගන පිළිතර හොයාගන්න රුපියල් 5000ක 10000ක හොයාගන්න ලේසි. එහෙමයි. ඉතින් මේක 150කට දෙන්න හොයන්න දෙන්න එහෙමයි. හැබැයි අපහසු කියලා හිතන්නේ නෑ. අපහසු කියන්නේ මම මාස 3ක් මට කල් තියෙන නිසා තියෙනවා. කතා කරන්න කාලයක් තියෙනවා. එහෙම බලන්න හැමදෙරෝ. අපි බලමු උත්සාහ කරමු. හරි. ඔය තව ධාතුන් වහන්සේලා එකතරක් ඉදාට තැන්පත් කරන්න බලාපොරොත්තු. නේත්‍ර පින්කම වෙනයි මුක්ත කරන පින්කම වෙනයි. නේත්‍ර පින්කම පලංචි ගලවන්න ඕන. නේත්‍ර තියලා පලංචි ගලවන්න නැතුව නේත්‍ර කියන්න විදිහක් නෑ. මේකක් දාලා ඔහොම කරන්න අමාරුයි. මෙතන වාහනේ නම් පලංචියේ මේ ඉඳලා ගලවාගෙන ඊට පහොදා දැන් මුල ගලවා කරගත්තා ඊට පහොදා පින්කම තියෙනවා. ඔය විදිහට සංවිධානය කරගෙන යනවා. හරි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට මේක දෙවියන් සාදේ කරනවාටම මේ ස්ථානේ පවතින මේවා සුබෝධි සරණ ලැබෙන තුමුන් පිට ගන්න දෙවියන් මේ දැන් රකවන්නේ ලැබෙන ප්‍රජාවතුන්ගේ උදව් උපකාර ලැබිලා මොකද අපි කරන්නේ සංවිධානය කරන ඔයාලගේ දේ බෙදෙන දෙන එක තමයි අපි කරන්නේ. ඒක තමයි ඇත්ත. මොකක්දදී අපිට පින්ති දෙන්නේ ප්‍රමාණිකෝලව ඒක අපි දායකෝ උත්සාහවත් කරලා ඒ කරන උත්සාහය තමයි අපි පිළිගන්නේ. ඒ නිසා මේ සියලු දිනානිසංස බලේ
ඒ සියලු දෙනාටත් පැමිණි මේ සියලු දෙනාටත් ආයතනයේ සියලු දෙනාටත් නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු සාදු සාදු. අපේ කර්ම සූත්‍රය කියලා මට එහෙමයි. අපහසුවක් පොරොන්දු නෑ ගමන්නේ අමුතුයි. මම හිතනවා කර්ම සූත්‍රය කියලා හොඳයි. හොඳයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පරිනිම්මත කුසලේන කාන්තං සම්පං පදං අபிසංච සක්කෝ වූජෝ චසෝජෝ ච සුවචෝ ච සමිවරති භාවේ සන්තෝෂ ච සුභරෝ ච අපිච්චෝ ච සල්ලංකවිත්තේ සම්තින්ද්‍රියෝ ච විපකෝ ච අපගම්බෝ කුලේසු අනුවිත්තෝ නච බුද්ධං සමාචරේ විචීහෙන විඤ්ඤෝ පරේව භවදෙය්‍යෝ සුඛිනෝ වාකේ විනෝවන්තෝ සම්මේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේ චිපාන භූතස්මින් සතා වාතාවරවා අනවසේසා දීඝා වායේ මහන්තා භාමජ්ජිමාරස්සකානුකතුලා දිට්ඨා වායේ වමද්දිට්ඨා ඒ චතුරේ වසන්තා විදුරේ භූතාවා සම්භවේසී වා සම්මේ සත්තා භවන්තු සුඛිතාත්තා නපරෝ පරං විකුත්තේක ඥාති මන්නේක කච්චති නං කච්චේ විහාරෝසනා පටික සංඥා ඥාන්තමඤ්ඤස්ස දුක්ඛනිච්ඡය මහදායතාඤ්ඤං බුද්ධං ආයුසායේක බුද්ධමනුරක්ඛේ එවං පිසබ්බ භූතේසු මම සම්භාවයේ අපරිමාණං නිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං නිත්තං අදෝච තිරියංච අසම්බෝධං අවේරන්නත පත්තං තිත්තං චරන්ති සින්නෝ වාසයානෝ මායාව තස්සමිගතමිද්දෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මනිතං යාරං යමාවෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කාමේසු විනය්‍යකේ ධම්මයිකාතු කප්පසෙය්‍යං පුනරේතේති ඒතේන සත්‍ය වච්චේන සුද්ධිතේ ගෝත සම්පදා ඒතේන සත්‍ය වච්චේන සුද්ධිතේ ගෝත සම්පදා ඒතේන සත්‍ය වච්චේන සුද්ධිතේ ගෝත සම්පදා ආකාශට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු 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 සියලු දෙනාටම ආයතනයේ ඇතුළු සියලුම දෙනාට ගමන සියලු දෙනාට දීර්ඝායු සම්පත් ලැබී සතුටු වාසනා වේවා සාදු 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 අභිවාදන සීලිස්ස ඉච්ඡාවද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti වේවචාතෝ විපාක සම්පatti විනාදී සම්පුද්ධතු සාදු සාදු ඉන්දක දැන් පිළිතුරු